ජපානයේ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්නවනම් ජපානයට යන්න කොහොම හරි විදිහකින් අරමුණක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඔන්න SSW කියන රැකියා ශාස්ත්‍රය ඔයාට ලැබිලා තියෙනවා ජපානයෙන්. ඉතින් ඔයාට හීනයක් තියෙනවනේ ජපානයට යන්න රැකියාවකට අවුරුදු 18ත් 35ත් අතර ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ළඟම තියෙන ආයතනයකට ඇවිල්ලා පාඨමාලාව හදාරන්න මාස 6ක කාලයක්. ඉතින් විභාග දෙකක් තියෙනවා සමත් වෙන්න පාඨමාලා අවසානයේදී JFT කියන ජපාන් භාෂා විභාගයේ සහ ඔයාලා තෝරගන්න රැකියා කාණ්ඩයට අදාළ විභාගය. ඉතින් මේ දෙකම සමත් වෙන හැමෝටම අපි ජපානයේ ආයතනයක ඉන්ටර්විව් එක පාස් වෙලා රැකියාවට යනකම් සහ ගියාට පස්සේ ආර්ථිකව ශක්තිමත්ව ජපානයේ රැඳෙන්නේ කොහොමද ජපානයේ ජීවත් වෙන්නේ කොහොමද කියන දේවල් වලට අත්වැල් උදව් උපකාර ගයිඩ්ලයින් අපි ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා ජපානයට ගියාට පස්සේ වයිරොන් ඉන්ටර්නැෂනල් කබුෂිකායිෂා කියන ආයතනය ජපානයේ ටෝකියෝ චිබා ප්‍රදේශයේ අපි විවෘත කරලා තියෙනවා. ඉතින් ඔයාලට ආයතන සහ සම්බන්ධ වෙන වැඩ කටයුතු සහ ඔයගොල්ලෝ ගැන හොයලා බලන්න අපේ වයිරොන් එකේ ශාඛාවක් ජපානය තුල පිහිටලා තියෙනවා. ඉතින් ඒ නිසා බයක් සැකක් නැතුව යන්න කලින් ඉඳන්ම ආයතනයේ කොහෙද තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ මොන වගේ ජොබ් එකක්ද ඔයාලට කරන්න තියෙන්නේ සැලරි කීයක් හම්බ වෙනවද මේ හැම දෙම නිදහස්ව අහලා දැනගෙන විස්තර ඇතුව ඔයාලට රැකියාවක් සඳහාම ජපානයට යන්න පුළුවන්. ඉතින් SSW කියන වීසා කැටගරි එකෙන් ඔයා ජපානයට ගියොත් අවුරුදු 5ක් යනකම් ඔයාට ජපානයේ රැකියාව කරන්න ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා මේ ගත කරන පළවෙනි අවුරුදු 5 ජපානයේ නීති රීති වලට පටහැනිව යන්නේ නැතුව සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා හොඳින් ගත කරොත් දෙවැනි අවුරුදු 5ට ඔයාගේ කියන්නේ අවුරුදු 10ක් දක්වාම ඔයාට ජපානයේ රැඳෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් රැකියාවට අවශ්‍ය කරන දේවල් වගේම භාෂාව සංස්කෘතිය වර්ක් කල්චර් එක ටෙක්නිකල් නොලෙජ් එක පිරිසිදුකම සහ අවශ්‍ය හැමදේම අපි මේ කාලය තුල ඔයාගේ හදනවා. ලංකාවේ ඔයා ඉගෙන ගත්ත නරක පුරුදු ඔයාගෙන් ගලවලා හලලා ජපානයට ගැලපෙන කෙනෙක් විදිහට ඔයාව නිර්මාණය කරන අපේ පාඨමාලාව ඇතුළත. ඉතින් මාස 6ක් මහන්සි වෙන්න පුළුවන් නම් ජීවිතයෙන් ඔයාට කැප කරන්න පුළුවන් නම් ඔයාට මේ අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් ඔයාට ජපානයට යන්න ඕන නම් එන්න වයරොන් එකට අපිට පුළුවන් ඔයාව ජපානයේ රැකියාවකට සුදුසු පුද්ගලයෙක් කරලා ඒ ආයතනයට බාර දෙන වැඩේ ඔයාව නිර්මාණය කරන වැඩේ කරන්න. ඉතින් බොහොම ස්තුතියි. අරිගතෝ ගොසයිමස්.